ආයිබෝවන් මම රශ්මික මණ්ඩාවල මම ලේඛකයෙක් වගේම පරිවර්තකයෙක් වෙනවා. ඉතින් මම දැන්ට පරිවර්තන 15කට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ අතුරින් 2021 අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම පරිවර්තිත කෙටිකතා සංග්‍රහයට මම පරිවර්තනය කරපු චීනයට මන්දගාමී බෝට්ටුවකින් කියන කෙටිකතා සංග්‍රහය නිර්දේශ වුණා. ඊට අමතරව මම ලෝකයේ විවිධ රටවල සාහිත්‍ය කෘති පරිවර්තනය කරලා තියෙනවා. හිගසි හොන්ගංජි පන්සල ඉදිරිපිට වූ ගින්කෝ ගසේ පත්‍ර සියල්ලම හැලී තිබිණි. දෙසැම්බර් මාසයේ දිනයක් වූ එදින දීප්තිමත් පැහැයනියුත් කිමෝනා හැඳි වයසක කාන්තාව දෙදෙනෙක් අලංකාර දසුනක් මැවූ පන්සලේ කලබලෙන් එහා මෙහා යන භික්ෂූන් පසු කරමින් ගමන් කළහ. ෂොමෙන්දෝරිවල පිරිකර විකුණන කඩයක සිටි සේවකයෙකු විශාල කාඩ්බෝඩ් පෙට්ටියක් අත ඇතිව ඔවුන් දෙස බලා සිටියේ මේ කොහෙන් පාත් වූ අයදැයි කල්පනා කරන අයුරිනි. තමන්ගේ සාම්ප්‍රදායික ඇඳුම් වලට නොගැලපෙන වේගයකින් ගමන් කරමින් සිටි ඔවුන් දෙදෙනා නැවතුනේ අශෝභන ජරාජීර්ණ පෙනුමක් ඇති ගොඩනැගිල්ලක් අභ්‍යසය. මෙතනද ඉන්නේ අර අපි හොයන කෑම වර්ග හොයලා දෙන රහස් පරීක්ෂක. ඔබේ අහගෙන හිටියේ මේ කමගවා කෑම රහස් පරීක්ෂකයෝ කියන මේ අපූරු ජපන් නවකතාවේ කොටසක්. දැන් මේකේ තියෙන විශේෂත්වය ගැන කතා කළොත් දැන් කෑම කිව්වහම අපි දන්නවා අපි කෑම කියන දේ අපේ ජීවිතයේ පැවැත්මට මිනිස්සෙක් විදියට අපේ ශරීරය නඩත්තු කරන්න භාවිත කරන දෙයක් විතරක්ම නෙමෙයි. කෑම කියන එකට අපිත් එක්ක බැඳිලා තියෙන ලොකු මතක තියෙනවා. විශේෂයෙන්ම කෑම කියන දේ අපි ජීවිත විවිධ අවස්ථාවල සමරන අපේ ගැන උපන්දිනයක් වෙන්න පුළුවන්, වෙන සතුටුදායක දෙයක් වෙන්න පුළුවන්. මේ ඕනම සැමරීමකදී කෑම කියන දේ අපේ ජීවිතයේ ප්‍රධාන අංගයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ කෑම කියන්නේ අර නිකම්ම මං කලින් වගේ අපේ ශරීරය නඩත්තු කරන දෙයක් විතරක් නෙමෙයි. ඒ නිසාම මේ කෑම හා බැඳිලා තියෙනවා අපේ ජීවිතයේ සුවිශේෂී මතකයන්, සුවිශේෂී මොහොතවල්. ඉතින් මේ කමුගවා කෑම රහස් පරීක්ෂකයෝ කියන මේ කෘතිය නිර්මාණය වෙන්නේ හරි අපූරු අවන්හලකින්. මේ අවන්හල ඇවිල්ලා කමුගවා අවන්හල. මේ අවන්හලට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා ඔබ මීට අවුරුදු 30කට 40කට කලින් ආහාරයට ගත්ත කෑම වර්ගයක් වුණත් ඔබ එදා ඒ රස විඳපු ආකාරයෙන්ම හදලා දෙන්න අපූර්ව හැකියාවක් මේ අවන්හලේ ඉන්න කමුගවා කියන සූපවේදියාට හැකියාව තියෙනවා. මොකද ඔහු කාලයක් රහස් පරීක්ෂකයෙක් විදියට රැකියාව කරපු කෙනෙක්. දැන් ඔහු රැකියාවෙන් විශ්‍රාම අරගෙන ඔහු ආරම්භ කරනවා කෑම රහස් පරීක්ෂණ ආයතනය. ඒක තමයි කමුගවා කෑම රහස් පරීක්ෂකයෝ නම් කෘතියේ තියෙන්නේ. ඉතින් මේ පොතේ පුරාම අපිට හම්බ වෙනවා මෙතනට එනවා විවිධාකාරයේ, ඒ කියන්නේ ජපන් සමාජය ඇතුලේ විවිධාකාරයේ පුද්ගලයෝ, විවිධ විදිහේ පුද්ගලයෝ, කලාකරුවෝ, රටේ ප්‍රධාන වැදගත් දේශපාලන තීරණ ගන්න අය, ඒ වගේම විවිධ සාමාන්‍ය මිනිස්සු මේ තැනට එනවා. ඒ අතරේ ඒ ඇවිල්ලා ඔවුන් මේ හුඟක් වෙලාවට අහන්නේ ඔවුන්ගේ ජීවිතයේ එක්තරා සුවිශේෂී මොහොතක ගත්ත ආහාරයක්. හැබැයි එදායින් පස්සේ ඒගොල්ලන්ට ඒක ආපහු ඒ විදිහට රස විඳින්න ලැබිලා නැහැ. ඉතින් මේ කමුගවා අවන්හල අන්න ඒ වගේ කෑම නැවත සොයාගෙන ඒ රසය ඔබට ලබා දෙනවා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඒ රසය විතරක් නෙමෙයි එතෙන්දි ලැබෙන්නේ, ඒහා බැඳිච්ච බොහෝ මතකයන් සහ ජීවිතයේ ඊටාම වැදගත් හැබැයි අපිට මගහැරුණු මතක විශාල ප්‍රමාණයක් ඒ කෑමත් එක්ක නැවත උඩට මතු වෙනවා. ඉතින් මේ පොත හරහා ඔබට එක පැත්තකින් ජපන් සංස්කෘතිය, ඒ ජපන් සංස්කෘතිය ඇතුලේ කෑම කියන දෙයට දීලා තියෙන වැදගත්කම, ඒ කෑම හදන්න කොච්චර ඒගොල්ලෝ මහන්සි වෙනවද, ඒ වගේ මේ කෑම හදන එකෙන් එහාට ගිහලා ඒක ඉදිරිපත් කිරීම අපි කියනවා ප්‍රසන්ට් කරනවා කියලා. දැන් අපි ගෙදර කෑම කනවා වගේ නෙමෙයි, ඒක ඉදිරිපත් කිරීම අතින් පවා ඒ කෑම කොච්චර සුවිශේෂීද කියලා මේ පොත කියවොත් ඔබට වටහා ගන්න පුළුවන්. ඊළඟ මේකේ වැදගත්ම දේ තමයි අපේ මනුෂ්‍ය සම්බන්ධතා වලට මේ කෑම එක්ක තියෙන සම්බන්ධය කොයි වගේද කියලා ඊටාම ගැඹුරින් මේ පොත ඇතුලේ අරගෙන එනවා. හැබැයි ඒ ගැඹුර ඇතුලේ ඔබට ඉතාම පහසුවෙන් කියවන්න පුළුවන් රසවත් කතා ගොන්නක් එක තමයි මේ ගැඹුරු ජීවන දර්ශනය ඔබට අරගෙන එන්නේ මේ පොතෙන්. ඉතින් හිසාෂි කශිවායි කියන මේ ජපන් ජාතික ලේඛකයා
රචනා කරපු ඒ නවකතාව ඔබට දැන් කියවන්න පුළුවන් සුසර ප්‍රකාශනයක් විදියට. ඒ වගේ මේක දෙවැනි කොටසකුත් මේ වෙද්දි නිකුත් වෙලා තියෙනවා. ඒකත් අපි සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ තමයි අහිමි රස මතක සොයා කියන කෘතිය. ඒක මේ අවුරුද්දේ ඔබ වෙතට ඉදිරිපත් කරනවා. ඉතින් මේ ළඟ එනවා අපි දන්නවා සැප්තැම්බර් මාසෙ කිව්වහම සාහිත්‍ය මාසය සහ ඒකත් එක්ක අපිට හැමදාම මතක් වෙන දේ තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඉතින් 2025 අවුරුද්දෙත් සුපුරුදු විදියටම සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා සිට ඔක්තෝබර් 6 වෙනිදා දක්වා මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය BMI CH පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඉතින් මේ ඕගොල්ලෝ මේ ප්‍රදර්ශනයට එනකොට මං කියන්නේ ඔගොල්ලන්ගේ පොත් ලයිස්ට්ට එකතු කරගත යුතු අනිවාර්ය පොත් දෙකක් විදියට මම ඔබට නිර්දේශ කරනවා. එකක් මේ පොතේ පරිවර්තකයා විදියටත් සහ බොහොමයක් පොත් රසින්දන පාඨකයෙක් විදියටත් මං ඔබට කියන්නේ එක පාරක් මේ පොත කියවලා බැලුවොත් ඔබට තේරෙයි මේ පොතේ තියෙන වෙනස මොකක්ද කියලා. ඉතින් මේ අවුරුද්දේ බුක් ෆෙයාර් එකට නැත්නම් පොත් ප්‍රදර්ශනයට එන ඔබට සුසර අලවි කුටියෙන් මේ පොත් දිත්වයම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.